අයිවඩ අයිබෝහිවා කියලා ප්‍රාර්ථනා කළා ශ්‍රී ලංකාවටත් ලෝක වාසීන්ටත්. ඔන්න අපි අද ආව අලුත් ප්‍රොජෙක්ට් එකක් අරගෙන මේ ප්‍රොජෙක්ට් එකේදී අපි ගොඩක් කරලා කරන්නේ වතුර පම්ප් කරනවට අඩි 60ක්. හැබැයි මේක සඳහා කවදාවත් ඉලෙක්ට්‍රිසිටිවත් මෝටරයක් අත ඕනේ නැහැ. ඔයාලන්ට පේන ඇති වෝටර් පම්ප් එක වෝටර් කන්ටිනියස් වෝටර් ෆ්ලෝ එකක් නැති වුණත් යම් කිසි ප්‍රමාණයක වතුර ප්‍රමාණයක් එනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ මේ වගේ ගලාගෙන යනවා වතුර පාරක්. වතුර පාර ගලාගෙන යන ප්‍රමාණය වේගය වැඩි වෙනවා නම් අඩි 60 මේ ඊට වඩා ප්‍රමාණයක් ඇදී ගන්න පුළුවන්. ඉතින් කන්ටිනියස් ෆ්ලෝ එකක් ඕන නම් වතුර අනිවාර්යයෙන් ඊට වඩා වේගකින් කැරකෙන්න ඕනේ. ඉතින් මේකට අවශ්‍ය කරන්නේ ගොඩාක්ම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක්. මේ අමුද්‍රව්‍ය ප්‍රමාණය අපි පාවිච්චි කරලා තියෙන්නේ මේ යකඩෙන් වලින් ගැහුවත් මේක ප්ලාස්ටික් වලින් හදන්න පුළුවන්. ඉතින් පොඩි බට ටිකක් සහ ෆ්‍රේම් එකක්. ඒ ෆ්‍රේම් එක ප්ලාස්ටික් වලින් හදාගෙන ඕගොල්ලන්ට පුළුවන් දීර්ඝ කාලිනව පැවැත්ම සඳහා ක්‍රමවේදයක් යොදාගෙන වතුර පම්ප් කරගන්න. මේක 24 hours කැරකෙනවා. නැත්නම් පැය 24ම ඕටෝ කැරකෙනවා. ඉතින් විදුලියක්වත් මොනවාක්වත් ඕනේ නැහැ. ඕන තරම් ප්‍රමාණයක් වතුර අපිට එළියට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මතක තියාගන්න මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම කන්ටිනියස් වෝටර් ෆ්ලෝ එකක් එන්නේ නැහැ. නමුත් මේ වගේ අර කැඩි කැඩි වතුර එකතු වෙනවා. ඉතින් ඒ වුණාම ඕගලන්ට පුළුවන් සම්පූර්ණයෙන්ම මෝටර් මේ එකක් අරගෙන මොකද්ද බැරල් එකක් අරගෙන වතුර බැරල් එකක් අරගෙන වතුර බැරල් එකට පුරවලා ඕගලන්ගේ බින්දු ජල සංවාදන ක්‍රමය වගේ නැත්නම් මේ යම් කිසි ක්‍රමයකද ඕගලන්ගේ කුෂිකාර්මික කටයුතු සඳහා ඕනෑම අනිකුත් කටයුතු සඳහා මේක භාවිත කරන්න පුළුවන්.